අට ශ්‍රේණියේ ඉගෙන ගන්න දුවදරුවන්ට ඉතිහාසය පෙළ පොතේ වාර විභාගයට ප්‍රශ්න හැදෙන තැන් ටිකයි ඒවට උත්තර ටිකයි විතරක් තෝරලා බේරලා කතා කරන වැදගත්ම වීඩියෝ එකතුවේ තවත් වීඩියෝ තමයි අද අපි ඉදිරිපත් කරන්නේ. අද අපි කතා කරන්නේ වාර විභාගවලට පළමු දෙවන තුන්වන වාර විභාගයට පවා ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම 9 10 11 සාමාන්‍ය පෙළ විභාගයටත් මේ කරුණු ටික ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කරුණු ටික එකතු කරගන්න ඔබේ දැනුමට. දැන් බලමුකෝ අපි තුන්වන පාඩම අට ශ්‍රේණි ඉතිහාසයේ පෙළ පොතේ යුරෝපයේ පුනරුදය කියන පාඩම. මේ පාඩමේ වැදගත්ම කරුණු ටික කතා කරනකොට මුලින්ම ඔයාලා දැනගෙන ඉන්න ඕනේ පුනරුදය කියන වචනේ සරල අදහස. මොකද පුනරුදය කියන වචනේ සරල අදහස සරල තේරුම යලි පුන කියන්නේ යලි නැවත. එතකොට පුනරුදය කියන්නේ නැවත පිබිදීම කියන අදහස තමයි පුනරුදය කියන වචනෙන් ඔන්න සරල අදහස වෙන්නේ. මේක මතක තියාගන්න. හරි මම වැදගත්ම කරුණු ටික විතරක් ඉක්මනට මතක් කරලා දෙන්න. ඔයාලට වාර විභාගෙට ඉතාම වැදගත්. ඊළඟට මෙන්න මේක මතක තියාගන්න ඕනේ. පස්වන සියවසේ රෝම ශිෂ්ටාචාරයේ බිඳ වැටීමත් එක්ක තමයි යුරෝපයේ පැවති පැරණි යුගය අවසන් වෙන්නේ. පැරණි යුරෝපයේ පැවති පැරණි යුගය අවසන් වෙන්නේ කිනම් සිදුවීමෙන් පසුද කියලා වගේ ප්‍රශ්නයක් අහුවොත් ඔයාලා හොඳට මතක තියාගන්න මේ රෝම ශිෂ්ටාචාරයේ බිඳ වැටීමත් එක්ක තමයි යුරෝපයේ තිබුණ පැරණි යුගය අවසන් වෙන්නේ. ඊළඟට අහන්න පුළුවන් යුරෝපයේ පැරණි යුගය අවසන් වීමෙන් පසුව එළඹුණු වසර දහසක පමණ කාලය හැඳින්වෙන්නේ කෙසේද කියලා. එතකොට උත්තර කීපයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගෙන් අහන්න පුළුවන් උත්තරේ මොකක්ද කියලා. එතකොට යුරෝපයේ මධ්‍යතන යුගයේ තමයි මේ යුරෝපයේ පැරණි යුගයේ අවසන් වුණාට පස්සේ ආරම්භ වන යුගය. හරි ඒක මතක තියාගමු. ඊළඟට අපි ඔන්න මෙතනින් මේ පැත්තට යමු. ටිකක් අපහැදිලි වගේ ඉඳ බලන්න. හරි. දැන් ඔයාලගෙන් අහන්න පුළුවන් යුරෝපයේ පුනරුදය ඇතිවීමට හේතු මොනවාද කියලා. අනිවාර්යයෙන්ම මේ පාඩමෙන් මේ ප්‍රශ්න ටික නම් ඇහෙනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඕනේ. එක හේතුවක් තමයි මතක තියාගන්න යුරෝපයේ පුනරුදයට එක හේතුවක් තමයි කොන්ස්ටන්තිනෝපල් නගරය තුර්කි බලයට යටත් වීම. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඔයාලා විස්තර මේ පාඩමේ දීර්ඝව කතා කරලා තියෙනවානේ. මේ කෙටියෙන්ම පෙළපොත මතක් කරලා දෙනවා ඔයාලට වාර විභාගෙට. හරි. ඒ නිසා ඔන්න ඔය ටික මතක තියාගමු. ඊළඟට මෙන්න මේක මතක තියාගන්න මෙතන. දැන් මේ යුරෝපයේ පුනරුදය ගැන කතා කරනකොට මේ පුනරුදය ඇතිවීමට විශේෂ හේතුවක් වුණානේ. පොත්පත් කියවන්න බොහෝ අය උගතුන් වෙන්න පටන් ගත්තනේ පොත්පත් කියවලා නේද? එතකොට විශ්වවිද්‍යාලවලදී ඒ පොත් කියවා ගොඩක් අය. මෙන්න මේ විශ්වවිද්‍යාලයේ මොකද්ද කියලා අහන්න පුළුවන් විභාගෙට. එහෙම නැත්නම් මේ කොතනදී අර ඇහෙන්න පුළුවන් මෙන්න මේ ඉතාලියේ බොලොඤ්ඤා කියන විශ්වවිද්‍යාලය. මේ විශ්වවිද්‍යාලයේ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පිහිටි රට මොකද්ද කියලා අහන්න පුළුවන්. එතකොට ඉතාලිය. නැත්නම් ඉතාලියේ පිහිටි විශ්වවිද්‍යාලය කියලා උත්තර කිහිපයක් දෙන්න පුළුවන්. එතකොට බොලොඤ්ඤා විශ්වවිද්‍යාලය කියලා තියෙන්නත් පුළුවන් නේ. එතකොට ඉතාලියේ තමයි මේ බොලොඤ්ඤා කියන විශ්වවිද්‍යාලය පිහිටලා තිබ්බේ. ඒකත් මතක තියාගමු. ඊළඟට මේ තියෙන එකටම තවත් අදාළ කාරණේ පුතා. පැරණි ග්‍රීක හා රෝම ශිෂ්ටාචාර නැවත පණ ලැබූ තත්වයකට පත් කිරීමට හේතු වුණු එහෙම නැත්නම් මුල් වුණු ඉතාලියේ විශ්වවිද්‍යාලයක් වන්නේ කියලා. එතකොටත් මතක තියාගන්න බොලොඤ්ඤා විශ්වවිද්‍යාලය. හරි. ඔන්න එකක් මතක තියාගත්තා. මෙතනින් එහාට යන්. දැන් අපි කතා කරන්නේ පුනරුදය ඇතිවීමට හේතු. ඔන්න පුනරුදය ඇති වෙන්න අනිත් හේතුව තමයි වෙළඳාම දියුණු වීම හා ධනවතුන් පිරිසක් බිහිවීම. හරි. එතකොට ඉතාලියේම ඔන්න වැදගත් කතාවක් අපිට හමු වෙනවා තවත්. ඒ කියන්නේ නගර කිහිපයක්. ඉතාලියේ දියුණු නගර කිහිපයක්. දියුණු වෙළඳ නගර. ඉතාලියේ දියුණු වෙළඳ නගර දෙකක් නම් කරන්න වගේ ඇහුවොත් මෙන්න මේ ටික මතක තියාගන්න. ඉතාලියේ වෙනීසිය කියන්නේ ඉතාලියේ දියුණු වෙළඳ නගරයක්. ඒ වගේම ඉතාලියේ තවත් දියුණු වෙළඳ නගර දෙකක් තමයි මේ ෆ්ලෝරන්ස් හා
ජිනෝවා කියලා කියන්නේ. ඔන්න ඉතාලියේ දියුණු වෙළඳ නගර. ඊළඟට ඉතාලියේ තමයි පුනරුදය ආරම්භ වෙන්නේ. ඉතාලියේ පුනරුදය ආරම්භ වීමට වැදගත් සාධකයක් තිබ්බා. අන්න ඒක තමයි ධනවතුන් පිරිසක් බිහිව සිටීම. කොහෙද? මේ ඉතාලියේ. එතකොට මතක තියාගන්න ඊළඟට වැදගත් කාරණයක්. ෆ්ලෝරන්ස්, ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ සිටි ප්‍රසිද්ධ ධනවත් පවුල නම් කරන්න. එහෙම නැත්නම් ඉතාලියේ කලාත්මක කටයුතු වලට අතහිත දුන් ධනවතුන් පිරිසක් නම් කරන්න වගේ ඇහුවොත් එහෙම මෙන්න මේ ධනවත් පවුල මතක තියාගන්න ඕනේ. ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ තමයි ජීවත් වුනේ මෙන්න මේ මෙඩිසි කියන ධනවත් පවුල. මේ ධනවත් පවුල මෙඩිසි අනිවාර්යයෙන්ම කොතනදී හරි ඔයාලට විභාගෙට ඇහෙනවා. ඊළඟට අපි බලමු තවත් හේතුවක්. තුන්වන හේතුව පුනරුදය ඇතිවීමට හේතු තව එකක් තමයි බුද්ධි ප්‍රබෝධය. ඉතාලියේ මෙන්න මේ බුද්ධි ප්‍රබෝධය ගැන කතා කරනකොට අනිවාර්යෙන් මතක තියාගන්න මෙන්න මේ කියන විශ්වවිද්‍යාලය රටයි. ඉතාලියේ තමයි අපි අර කලින් කතා කරපු බොලොඤ්ඤා කියන විශ්වවිද්‍යාලය තියෙන්නේ. ආය පාදුවා කියන විශ්වවිද්‍යාලය තියෙන්නේ ඉතාලියේ. ඊළඟට ප්‍රංශයේ තමයි පැරිස් විශ්වවිද්‍යාලය තියෙන්නේ. එංගලන්තයේ තමයි ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් කියන විශ්වවිද්‍යාල තියෙන්නේ. මේ විශ්වවිද්‍යාල මධ්‍යතන යුගයේ අවසානයේ තමයි යුරෝපයේ බිහි වුණේ. හරි. දැන් බුද්ධි ප්‍රබෝධය කියන්නේ අතර බුද්ධිමත් භාවය වැඩි වුණා මිනිස්සුන්ගේ. බුද්ධිමත් භාවය වැඩි වෙන්නේ කොහොමද? මිනිස්සු පොත්පත් කියවන්න පටන් ගත්තා. ඒතර පොත්පත් කියවන්න නම් ඉක්මනට පොත්පත් මුද්‍රණය කරන්න ඕනේ. පොත්පත් මුද්‍රණය කරන්න නම් මොකද තියෙන්න ඕනේ? මුද්‍රණ යන්ත්‍රයක්, printerයක් තියෙන්න ඕනේ. අපි දන්නවනේ. දැන් ඔන්න ප්‍රශ්නේ. මුද්‍රණ යන්ත්‍රය ඉස්සල්ලාම නිපදවපු එක නිසා මොකද උනේ? එක පොතකින් පිටපත් දහස් ගණනක් ඉක්මනටම කෙටි කාලෙකින් පුළුවන්නේ. ඒ වගේ කොපි ගොඩක් ගන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ සිංහල වචනේ පිටපත් කියලා. ඉතින් ගොඩක් එක පොතකින් ඉක්මනට එතකොට පොත් ගොඩයි. එක පොතම පොත් දහස් ගණනක් ඉක්මනටම කොපි කරන්න පුළුවන්, පිටපත් කරන්න පුළුවන්. ඒකෙන් මොකද වෙන්නේ? ගොඩක් අයට පොත් කියවන්න ලැබෙනවා. මෙන්න මේ විදිහට මුද්‍රණ යන්ත්‍රය මුලින්ම නිපදවීම නිසා මොකද උනේ? පුනරුදේ ව්‍යාප්තියට ලොකු උදව්වක් වුණා. මොකද මුද්‍රණ යන්ත්‍රය නිපදවීම. කවුද මුද්‍රණ යන්ත්‍රය නිපදවුවේ? මේ පුනරුද සමයේ ජොහෙන්නස් ගුටෙන්බර්ග් විසින් තමයි මෙන්න මේ මුද්‍රණ යන්ත්‍රය නිපදවන්නේ. එතකොට මෙන්න මේ නිසා දැනුම ව්‍යාප්ත වෙන්න විප්ලවයක් විදිහට දැනුම ව්‍යාප්ත වීම සිද්ධ වුණා. ඔන්න පුනරුදයට තවත් ප්‍රධාන හේතුවක්. ඊළඟට ඔන්න නව උගතුන් බිහි වෙනවා පුනරුද සමය වෙනකොට. ඊළඟට වැදගත් ප්‍රශ්නේ තමයි එක. මේ පුනරුද සමයේ පොත්පත් වැඩියෙන්ම පරිශීලනය කරපු පොත්පත් වැඩියෙන්ම ලියවිලා තිබ්බ භාෂාවන් දෙක මොකක්ද කියලා අහන්න පුළුවන්. මොන භාෂාවලින්ද මේ පොත්පත් වැඩියෙන්ම ලියවිලා තිබ්බේ මේ කාලේ පුනරුද සමයේ? ග්‍රීක්, ලතින් කියන භාෂා වලින්. ඔන්න ඔය භාෂා දෙක තමයි වෙනත් භාෂා තිබ්බා. නමුත් ඉතින් මේ දෙක තමයි වැඩියෙන්ම. හරි මතක තියාගන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ ආයේ පුනරුද සමයේ විලාසිතාවක් ලෙස ඉගෙනගත් භාෂාවන් දෙක නම් කරන්න කියලා ඇහුවොත් කියන්න පුළුවන්. මොනවාද? එකක් තමයි ග්‍රීක්, අනිත් එක තමයි ලතින්. මෙන්න මේ භාෂා දෙක ඉගෙනීම තමයි විලාසිතාවක් විදිහට සැලකුවේ. දැන් බලමු ඊළඟට විභාගයට අහන්න පුළුවන් පුනරුද සමයේ ගත්කතුවරුන් 3 දෙනෙකු නම් කරන්න. පුනරුද සමයේ දක්නට ලැබුණු ගත්කතුවරුන් 3 දෙනෙකු නම් කරන්න වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට මතක තියාගමු මෙන්න ගත්කතුවරයාගේ නම තියෙනවා, රටක් තියෙනවා. අපි මතක තියාගමු මේ ඩාන්ටේ කියන්නේ ඉතාලියේ බිහිවිච්ච සුප්‍රසිද්ධ කතුවරයෙක්. ඊළඟට තවත් කතුවරයෙක් තමයි විලියම් ෂේක්ස්පියර් කියන්නේ. මේ විලියම් ෂේක්ස්පියර්ගේ රට තමයි එංගලන්තය. ඊළඟට ප්‍රංශයේ බිහි වුණ සුප්‍රසිද්ධ ගත්කතුවරයා කවුද? ඉරාස්මස්. ඩාන්ටේ, විලියම් ෂේක්ස්පියර්, ඉරාස්මස් කියන මේ ගත්කතුවරු අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. විභාගෙට ඇහෙනවමයි. ඇහුනම් පස්සේ අනිවාර්යෙන් කමෙන්ට් එකේ කමෙන්ට් එකකුත් දාන්න මෙන්න මේ ප්‍රශ්නේ අහුවා සර් කියලා. හරි.
ඔන්න පුනරුද්ධ සමයේ තවත් වැදගත් කාරණයක් මානවවාදී ඉස්මතු වෙනවා. මොකද්ද මානවවාදී කියන්නේ? මානවවාදී කියන්නේ මිනිසා ගැන හිතන්න. මිනිස්සු කොහොමද ආරම්භ වුණේ? මිනිස්සු කොහොමද අද වෙනකොට මේ තත්ත්වයට දියුණු වුණේ? මිනිස්සු මොන වගේ දේවල්ද කරේ? ඔන්න ඔය වගේ දේවල්. මීට පෙර ඒ කියන්නේ මේ පුනරුද්ධ සමයට පෙර මිනිස්සු උතුම් විදිහට සැලකුවේ මොකද්ද? දේව වරම් වාදය. ඒ කියන්නේ ඒ සංකල්පයේ අදහස මොකද්ද? සියල්ලටම වඩා දෙවියන් උතුම්ය කියන අදහස. ඔන්න පුනරුද සමයට ඉස්සෙල්ලා මිනිස්සු වඩාත්ම ඉහළින් සැලකුවේ මොකද්ද? දෙවියන්. සියල්ලටම වඩා උතුම් කියලා. මෙන්න මේ සංකල්පය හඳුන්වන නම මොකද්ද? දේව වරම් වාදය. හැබැයි පුනරුද සමයේ මේක වෙනස් වෙලා වැඩියෙන්ම හැදෑරුවේ කවුරු ගැනද? මානවයා ගැන. ඒ කියන්නේ මිනිසා ගැන. මෙන්න මේ විදිහට පුනරුද සමයේ මිනිසාගේ කටයුතු ගැන වැඩියෙන් හෙව්ව නිසා මේ සංකල්පයට කියන වචනේ තමයි මානවවාදී. එතකොට දේවවරම් වාදයේ වෙනුවට පුනරුද සමයේ ප්‍රචලිත වුණ වාදය මොකද්ද? මානවවාදය. පුනරුද සමයේ ප්‍රචලිත වුණ සංකල්පය මොකද්ද? මානවවාදය. ඔන්න ඕකනම් මතක තියාගන්න ඕනි. හරි. දේවවරම් වාදයේ වෙනුවට මානවවාදය. දැන් පුනරුද සමයට කලින් අවදියේ කලා ශිල්ප මොන වගේද? ඊළඟට පුනරුද සමයේ කලා ශිල්ප මොන වගේද කියලා බලමු. ඔන්න කලා ශිල්ප බලනකොට දැන් සියල්ලටම වඩා දෙවියන් උතුම් කියලා සැලකුවේ මොන කාලෙද? පුනරුද සමයට කලින්. එතකොට ඔන්න ඔය කාලේ කලා ශිල්පවල ආගමික මුහුණුවරක් තිබ්බා. ඒ දෙවියන් ගැනනේ වැඩියෙන් හිතුවේ. හැබැයි පුනරුද සමයේ වෙනකොට කලා ශිල්ප ලෞකිකත්වයට මූලිකත්වය දුන්නා. ඒ වචනේ මතක තියාගන්න. ඊළඟට ඔන්න පුනරුද සමයට කලින් ක්‍රිස්තුස් වහන්සේ, කන්‍යා මරියතුමිය, එහෙම නැත්නම් ජනප්‍රිය සාන්තුවරයන් නිර්මාණ වලට වස්තු විසි වුණා. ඒ කියන්නේ මොනවාද යාලා නිර්මාණය කරේ? නිර්මාණය කරන හැම තැනම වගේ ක්‍රිස්තුස් වහන්සේ, කන්‍යා මරියතුමිය, ඒ වගේම ජනප්‍රිය සාන්තුවරු තමයි පුනරුද සමයට කලින් මිනිස්සු කලා ශිල්ප වලට යොදාගත්තේ. හැබැයි පුනරුද සමයේ මොකද වුනේ? පුනරුද සමයේ රජවරු, බිසෝවරු, ධනවත් පවුල්වල අය ඊළඟට කුමර කුමරියන් වස්තු විශේෂ කරගත්ත. වස්තු විශේෂ කරා කියන්නේ එයාලා අඳින්න යොදාගත්ත චරිතනේ. මොනවාද ඇන්දේ කියන එක. හරි. පුනරුද සමයට කලින් ඔන්න තවත් වැදගත් ලක්ෂණයක් කලා ශිල්පවල මේ තියෙන්නේ. ශිල්පීන් ශ්‍රේණි විදිහට යාලා කණ්ඩායමක් විදිහට ප්‍රසිද්ධ වුණා. හැබැයි මේ පුනරුද සමයේ මොකද වුනේ? නිර්මාණය කර්තෘගේ නමින් තමයි මේ එලි දැක්ුනේ. ඒක හොඳට මතක තියාගන්න. මේ නිර්මාණය කර්තෘගේ නමින් එලි දැක්ුනේ පුනරුද සමයට කලින්ද? පුනරුද සමයේද? පුනරුද සමයේ තමයි කර්තෘගේ නමින් නිර්මාණ එලි දැක්ුවේ. ඊළඟට මෙන්න බලන්න. මේ පුනරුද සමයට කලින් කලා නිර්මාණවලට අනුග්‍රහය දැක්වේ කියන්නේ උදව් කරේ කවුද? පල්ලිය පමණයි. පල්ලිය විතර වෙන කවුරුවත් උදව් කරේ නෑ කලා නිර්මාණවලට පුනරුද සමයට කලින්. පුනරුද සමයේ මොකද වුනේ? කලා නිර්මාණවලට විවිධ ධනවතුන් අනුග්‍රහ දැක්වුවා. අනුග්‍රහ දැක්වුවා කියන්නේ උදව් කරා, උපකාර කරා. ඊළඟට තව එකක් තමයි ආගමික භක්තියක්. ඔන්න මූලික අරමුණ උනේ මොකද්ද මේ කලා ශිල්පවල? පුනරුද සමයට ඉස්සෙල්ලා, පුනරුද සමයට කලින් ආගමික භක්තියක් ඇති කිරීම තමයි කලා ශිල්ප වලින් බලාපොරොත්තු වුනේ. ආගමික භක්තියක්. ඒ සියල්ලටම වඩා දෙවියන් උතුම් කියලානේ කලින් සැලකුවේ. හැබැයි පහු වෙනකොට කියන්නේ මේ පුනරුද සමයේ කලා නිර්මාණ වලින් මොකද්ද බලාපොරොත්තු වුනේ? පරමාර්ථය මොකද්ද කියලා අහයි කලා නිර්මාණවල. පුනරුද සමයේ කලා නිර්මාණවල අරමුණ තමයි පරමාර්ථය කියන්නේ මේ මොකද්ද යාළගේ අදහස මේ කලා නිර්මාණ කිරීම. මොකද්ද අදහස උනේ? රස වින්දනය ඇති කිරීම. මොන කාලෙද? පුනරුද සමයේ. හරි. ඊළඟට දැන් බලන්නකො පුනරුද සමයට කලින් ස්වාධීනව නිර්මාණ කිරීමට ඉඩක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ යාලා අඳින්න ඕනි පිරිසක් හිටියා. මේ සුවිශේෂී පිරිසක් දේව භක්තියනේ වැඩි. ඉතින් ඒ නිසා ආගමික පැත්තට බර චරිත තමයි අඳින්න ඕනි. ස්වාධීනව කියන්නේ Tamanට හිතලා ඕනම විදිහට නිර්මාණයක් කරන්න බෑ අතීතේ. මේ කියන්නේ පුනරුද සමයට පෙර. හැබැයි පුනරුද සමයේ මොකද වුනේ? දක්ෂතා ඉස්මතු කරමින් තමන්ගේ දක්ෂතා ප්‍රකට කරමින්
ඕනම කෙනෙකුට ස්වාධීනව නිර්මාණ බිහි කරන්න හැකියාව ලැබුණා. මෙන්න මේකත් පුනරුද්දේට හේතුවක්. ඒ කියන්නේ එතකොට දක්ෂයන්ගේ නිර්මාණ එලි දක්වන්න පුළුවන් නේ. අන්න ඒ ටික මතක තියාගමු. හරි. දැන් ඔන්න කලා නිර්මාණ ගැන කතා කරනකොට බලමු චිත්‍ර කලාව ගැන මොනවද කොහොමද චිත්‍ර කලාව අද වෙනකොට දියුණු වෙලා ආවේ මේ තරමට කියලා බලමු මෙතන. චිත්‍ර කලාව ගැන කතා කරනකොට ඔයාලා ආසන් චිත්‍ර හදින්නේ නේද? මෙන්න මේ නගරේ මතක තියාගන්න. අලුත් චිත්‍ර කලාවක් බිහි කළ මධ්‍යස්ථානය තමයි පුනරුද සමයේ. විභාගයට හයි නව චිත්‍ර කලාවක් බිහි කළ පුනරුද සමයේ නව චිත්‍ර කලාවක් බිහි කරන ලද මධ්‍යස්ථානයේ කුමක්ද කියලා ඇහුවොත් ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරය බිහි කළ ප්‍රධානම නගරය. ඒක මතක තියාගන්න. ඉතින් ඔයාලා දන්නවා මේ පුනරුද සමයට කලින් ආගමික මුහුණුවරක් නේ තිබ්බේ නිර්මාණවල චිත්‍ර නිර්මාණවල. නමුත් පුනරුද සමයේදී ලෞකිකත්වයට මුල් තැන දුන්නා. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ කන්‍යා මරියතුමිය වගේ තේමා යොදාගත්තේ නෑ. ඒ තේමා යොදාගත්තේ මොන කාලෙද? පුනරුද සමයට කලින් කියන එක මතක තියාගන්න ඕනි. ඔන්න දැන් මෙතන ඔයාලා මොනාලිසා සිතුවම දැකලා තියෙනවනේ. මම ඒක මෙතන පෙන්නන්න ඕනේ නෑ නේද? හරි. ඒතර අපි කතා කරන්නේ මෙන්න මේ මොනාලිසා සිතුවම ගැන කතා කරනකොට පුනරුද සමයේ තමයි මෙන්න මේ මොනාලිසා සිතුවම බිහි වෙන්නේ. හරි. එතකොට අපි මෙතන එහාට විස්තර ටික බලමුකෝ. මේ විස්මිත සිතුවක් මේ කලා ශිල්පීන්ගේ නිර්මාණයේ උන මොන කාලෙද? පුනරුද සමයේ. මේ කවුද? ලියනාඩෝ ඩා වින්චි. ඔයාලා දන්නවනේ නේද? එතකොට මේ කවුද බලමු අපි. මෙතුමා ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියෙක් විතරක්ද නෑ. මෙතුමා ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඒ වගේම ඉංජිනේරුවෙක්. තව කවියෙක්. ඊළඟට සංගීතඥයෙක්. එතකොට එක්කෙනෙක් එක දෙයකට විතරක් සමත් වෙයි කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. බලන්නකො මේ ලියනාඩෝ ඩා වින්චි කියන්නේ චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙවෙයි. එතකොට මේ ලියනාඩෝ ඩා වින්චිගේ රට මොකක්ද කියලා ඇහුවොත් එහෙම නැත්නම් කිනම් ජාතිකයේද? ඉතාලි ජාතිකයෙක් ලියනාඩෝ ඩා වින්චි. ඒක අනිවාර්යෙන් මතක තියාගමු. ඊළඟට මෙන්න මේක මතක තියාගන්න. මොනාලිසා ක්‍රිස්තුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය මෙන්න මේ කියන චිත්‍ර ඇන්දේ කවුද? ලියනාඩෝ ඩා වින්චි තුමාගේ තෙලි තුඩෙන් තමයි මේ විශිෂ්ට නිර්මාණ මොනාලිසා ක්‍රිස්තුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය කියන සිතුවම් නිර්මාණය වුණේ. එතකොට අපි බලමු මේ සිතුවම් දෙක මේ තියෙන්නේ. ඉතින් මේක මට එකට පෙන්නන්න මම මේ පෙන්නන්න ඔයාලා බලලා තියෙනව නේද? මේ තියෙන්නේ මොකද්ද? අන්තිම රාත්‍රී භෝජනය ක්‍රිස්තුස් වහන්සේගේ. එතකොට මොනාලිසා සිතුවම දැක්කා. ඊළඟට ලියනාඩෝ ඩා වින්චි සිං අඳින්නත් අනිත් සිතුවම මේ තියෙන්නේ. අපි බලමු. මෙතනින් පාට ඔන්න දැන් අපිට තවත් සුවිශේෂී චිත්‍ර ශිල්පියෙක් හමු වෙනවා. මේ කවුද බලන්න පින්තූරේ දැක්කම කියන්න පුළුවන්ද කියලා? මයිකල් ආන්ජිලෝ තමයි මේ අපි දැකේ විශිෂ්ට චිත්‍ර ශිල්පියෙක්. ඉතින් මෙතුමාත් බලන්නකෝ චිත්‍ර විතරක් නෙමෙයි මූර්ති ශිල්පියෙක් මෙතුමාත්. ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පියෙක්. එතකොට බලමු ඊළඟට මෙතනින් අහන්න පුළුවන් ප්‍රශ්නේ. හරි. මයිකල් ආන්ජෙලෝ විසින් අඳින ලද විශිෂ්ටතම නිර්මාණ මොනවාද? එකක් තමයි රෝමේ සිස්ටයින් දෙව් මැදුරේ දේව මන්දිරයේ සිවිලිමේ ඇඳලා තියෙන සිතුවම්. හොඳට මතක තියාගන්න මේ මයිකල් ආන්ජෙලෝගේ විශිෂ්ටතම නිර්මාණ තමයි මේ. කොහෙද තියෙන්නේ? ඒවා සිස්ටයින් දෙව් මැදුරේ. ඒක හොඳට මතක තියාගන්න. සිවිලිමේ ඇඳලා තියෙන සිතුවම්. ඊළඟට දැන් අවසාන විනිශ්චය කියන චිත්‍රය ඇන්දේ හොඳට මතක තියාගන්න මයිකල් ආන්ජෙලෝ විසින්. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය ඇන්දේ කවුද? ලියනාඩෝ ඩා වින්චි විසින්නේ. හරි. ඊළඟට මේන්න තියෙනවා කොහෙද මේ සිවිලිමේ ඇඳලා තියෙන මේ සිස්ටයින් දෙව් මැදුරේ ඇඳපු මේ මයිකල් ආන්ජෙලෝ විසින් ඇඳපු මේ තියෙන්නේ මේන්න මේ සිවිලිමේ උඩ බලන්නකො සිතුවම් ගොඩාක් ඇඳලා තියෙනවා. හරි. ඉතින්
මේවා කොහොම ඇඳද කියලා අපිට වගේ අයට හිතා ගන්නවත් බෑ. හරිම දක්ෂේ. ඊළඟට තව තියෙනවා මෙන්න මේ පියටාරුව. ඊළඟට මෙතන තියෙනවා මයිකලාන්ජිලෝ නිර්මාණය කළ ඩේවිඩ්ගේ ප්‍රතිමාව. මේ තියෙන ඩේවිඩ්ගේ ප්‍රතිමාව. ඔය ටික දන්නවනේ. ඔන්න ඔය ටික මතක තියාගන්න. අනිවාර්යෙන් අහයි මේ නිර්මාණ කාගේද? යා කරන්න එහෙම දෙපැත්තට දාලා. අනිවාර්යෙන් ඔය වගේ තැන්වලදී තමයි අහන්නේ. එතකොට පියටාරුව එක පැත්තක තියෙයි, මයිකලාන්ජිලෝ ඊළඟට ලියනාඩෝ ඩාවින්චි වගේ නිර්මාණකරුවෝ එක පැත්තක තියෙයි යා කරන්න එහෙම දෙයි. එතකොට හරියට මතක තියාගන්න ඕනේ මේ පියටාරුව ඊළඟට ඩේවිඩ්ගේ ප්‍රතිමාව මයිකල් ආන්ජිලෝ විසින් තමයි නිර්මාණය කළේ කියලා. හරි. ඊළඟට මූර්ති කලාව අපි බලමු. දැන් මූර්ති කලාව ගැන කතා කරනකොට පුනරුද සමයේ දියුණුවට හේතු වෙච්ච විශේෂ අංගයක් තමයි මේ මූර්ති කලාව. මූර්ති නෙලීම මොනවාද මාධ්‍ය කරගත්තේ? මොනවාගෙන්ද ප්‍රතිමා නෙළුවේ මේ පුනරුදු සමයේ? කිරිගරුඩින්. ඒක මතක තියාගන්න. කෙටි ප්‍රශ්න යා කරන්න අහන්න පුළුවන්. කිරිගරුඩ මූර්ති නිර්මාණය කිරීම සඳහා යොදාගත්තේ මොන කාලෙද? පුනරුද සමය ගැන අපි කතා කරන්නේ. පුනරුද සමය. එතකොට මෙන්න මෙතනින් පහළට එනකොට දැන් අපි ඔය කතා කරපු මයිකලාන්ජිලෝ පුනරුද සමයේ සිටිය අග්‍රගණ්‍ය, කියන්නේ හරිම දක්ෂ ශ්‍රේෂ්ඨ මූර්ති ශිල්පියෙක්. කවුද? මයිකල් ආන්ජිලෝ. මෙතුමාගේ නිර්මාණ තමයි එකක් තමයි පියටා ප්‍රතිමාව. ඔන්න මේ මයිකල් ආන්ජිලෝගේ ප්‍රතිමා, මයිකල් ආන්ජිලෝ නැමැති අග්‍රගණ්‍ය මූර්ති ශිල්පියාගේ ප්‍රතිමාවන් 3ක් නම් කරන්න කියලා අහුවොත් උත්තරේ දෙන්න පුළුවන්ද? පියටා ප්‍රතිමාව, ඩේවිඩ්ගේ ප්‍රතිමාව, මෝසෙස්ගේ ප්‍රතිමාව. කවුද නිර්මාණය කරේ? මයිකල් ආන්ජිලෝ විසින්. පුනරුද සමයේ. ඊළඟට අපි තව ටිකක් මෙතනින් පහළට යමු. පුනරුද සමයේ තවත් ඔන්න ප්‍රතිමා ශිල්පියෙක් හමු වෙනවා. කවුද? ඩොනෙටෙලෝනේ. ඩොනෙටෙලෝ. පුනරුද සමයේ හමු වෙන තවත් ප්‍රතිමා ශිල්පියෙක්. එතකොට ෆ්ලෝරන්ස් නගරේ නිර්මාණය කරලා තියෙන සාන්ත ජෝන්ගේ ප්‍රතිමාව මෙතුමාගේ මේ ඩොනෙටෙලෝ කියන ප්‍රතිමා ශිල්පියාගේ නිර්මාණයක්. ඊළඟට චිත්‍ර මූර්ති විතරක් නෙවෙයි, ගෘහ නිර්මාණ, ඒ කියන්නේ ගොඩනැගිලි නිර්මාණයත් වෙනස් ආකාරයකට සිද්ධ වුණා මේ පුනරුද සමයේ. කොහොමද ඉදිකිරුනේ? විශේෂයෙන්ම හැබැයි රෝම ගෘහ නිර්මාණ ශිල්පවල ලක්ෂණ අනුකරණය කරා, ඒවා කොපි කරා. ඒ විදිහට සමහර දේවල් මේ ගොඩනැගිලි ඉදි කළා තියෙනවා. මේ බලන්න, රෝම ගොඩනැගිලි තැනීමේදී භාවිතා කරනු ලක්ෂණ මොනවාද? මතක තියාගන්න. රෝම ගොඩනැගිලි වටකුරු ආරුක්කු, උස්කුළුණු, අර්ධ ගෝලාකාර සිකර සහිතව ගොඩනැගිලි ඉදිකිරීම ඔන්න පුනරුද සමයේ දැක ගන්න පුළුවන්. ඔය රෝම ගොඩනැගිලි අනුකරණය කරමින් තමයි මෙතුමල්ලා මේ නිර්මාණ ඉදිරිපත් කළේ. ඊළඟට ඔය ගොඩනැගිලි ගැන කතා කරනකොට ඉතාම වැදගත් රෝමේ සාන්ත පීතර දේවස්ථානය. රෝමේ සාන්ත පීතර දේවස්ථානය. ඊළඟට මේ කාලේ හිටපු සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පීන් දෙදෙනෙක් තමයි. එකනේ තමයි මයිකල් ආන්ජිලෝ. අපි කියවනේ මෙතුමා මේ ගොඩනැගිලි ගෘහ නිර්මාණ ශිල්පියෙකුත් වෙනවා කියලා. මයිකල් ආන්ජිලෝ, ඒ වගේම රෆායෙල් නේ. මෙන්න මෙයාලා මතක තියාගන්න. ඊළඟට අපි මෙතනින් පහළට ටිකක්. ඔන්න දැන් ඊළඟට විශ්වය පිළිබඳ විවිධ මත, අලුත් මත ඉදිරිපත් කළා. නව මත ඉදිරිපත් කළා. කවුද මේ චරිතය ගැන අනිවාර්යෙන් මතක තියාගන්න. මේ කවුද? මේනේ නිකලස් කොපර්නිකස්. මෙතුමා ගැන මොනවාද ඔයාලට විභාගෙට වැදගත් වෙන්නේ? එහා පැත්තේ මෙහා පැත්තේ යා කරන්න හරි AB කියලා එහෙම දන්නවනේ. එතකොට මතක තියාගන්න ඕනි පෘථුවිය ගෝලාකාර බව, ඒ වගේම වෙනත් ග්‍රහවස්තුන් පෘථුවියයි අනෙකුත් ග්‍රහවස්තුන් සූර්යයා වටා තමයි ගමන් කරන්නේ කියලා සොයාගත්තේ මෙන්න මේ නිකලස් කොපර්නිකස් විසින්.
එතකොට ඊළඟට තව වැදගත් කාරණයක් තමයි මෙතෙක් කල් විශ්වාස කරේ පෘථිවිය කියන්නේ පැතිලි වස්තුවක් කියලා. නමුත් මේ නිකලස් කොපර්නිකස් විසින් තමයි පෘථිවිය ගෝලාකාරයි කියලා හොයාගත්තේ. ඔන්න වැදගත්ම කරුණක් නව සොයා ගැනීමක්. ඉතින් මේ විදිහට තාරකා ග්‍රහලෝක පිළිබඳව විද්‍යානුකූලව අලුත් මතයක් විද්‍යානුකූල මතයක් ඉදිරිපත් කළපු නිසා මේ නිකලස් කොපර්නිකස් තාරකා විද්‍යාවේ පියා විදිහට හඳුන්වන්න පටන් ගත්තා. මෙතුමාගේ සේවයට මේ තාරකා විද්‍යාවට මෙතුමා කරපු සේවයට ගරු කිරීමක් විදිහට. හරි. එතකොට විභාගයට හයි තාරකා විද්‍යාවේ පියා කවුරුන්ද කියලා ඇහුවොත් නිකලස් කොපර්නිකස් කියලා උත්තරේ දෙන්න මතක තියාගන්න ඕනි. හරි. දැන් බලමු අපි මේ කවුද කියලා දන්නවද? මේ ඉන්නේ ජොහැන්නස් කෙප්ලර්නේ. හරි. ඔයාලා දන්නවා. එතකොට අර නිකලස් කොපර්නිකස් ඉදිරිපත් කරපු අදහස් තව ටිකක් දියුණු කරා මෙතුමා. මෙච්චර කාලයක්, ඒ කියන්නේ පුනරුද සමය වෙනකන් පෘථුවිය ඇතුළු අනෙක් ග්‍රහවස්තු සූර්යාව වටා මොන වගේ ගමන් මාර්ගයක ගමන් කරනවා කියලාද විශ්වාස කරේ? වෘත්තාකාර මාර්ගයක ගමන් කරනවා කියලා. පුනරුද සමයට ඉස්සලා විශ්වාස කරේ. හැබැයි සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සියල්ලම වෘත්තාකාරව නෙමෙයි, ඉලිප්සාකාරව සූර්යා වටා ගමන් කරනවා කියලා සොයාගත්තේ කවුද? ජොහැන්නස් කෙප්ලර් විසින්. ඉලිප්සාකාරව තමයි සූර්යා වටා ග්‍රහලෝක සියල්ලම මේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝක සියල්ලම ගමන් කරන්නේ කියලා හොයාගත්තේ ජොහැන්නස් කෙප්ලර් විසින් කියලා අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න ඕනේ. මේ ඉන්නේ කවුද කියලා මතකද? මේ තමයි ගැලීලියෝ ගැලීලි කියන්නේ. එතකොට මෙතුමා මේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්. දුරේක්ෂය නිපදවුවා මෙතුමා විසින්. ඉතින් දුරේක්ෂය නිපදවලා ඈත තියෙන ආකාශයේ තියෙන වස්තුන් නිරීක්ෂණය කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට චන්ද්‍ර ආවාට, ඊළඟට චන්ද්‍රයාගේ කඳු, ඊළඟට සූර්ය ලප, බ්‍රහස්පති ග්‍රහයාගේ උපග්‍රහයන් වගේ තොරතුරු රැසක් අනාවරණය කරගන්න පුළුවන් වුණා මෙතුමාගේ මේ සේවය නිසා. ඊළඟට වෛද්‍ය විද්‍යාවත් දියුණු වුණා පුනරුද සමයේ. කොහොමද කවුද මේ වෛද්‍යවරු? මොනවාද හොයාගත්තේ? මෙන්න මේ ටික විභාගෙටයි. විලියම් හාවේ විසින් තමයි මිනිස් සිරුරේ රුධිර සංසරණ පද්ධතිය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළේ. හොයාගත්තේ විලියම් හාවේ විසින්. ඊළඟට ලෙඩ රෝග හැදෙන්න තුඩු දෙන හේතු, ඒවට ප්‍රතිකර්ම පිළිබඳව අත්හදා බැලුව ප්‍රසිද්ධ ප්‍රකට නූතන ඖෂධ විද්‍යාවේ දියුණුව කෙරෙහි විශාල මේ සේවයක් කරපු වෛද්‍යවරයෙක් තමයි මේ වෛද්‍ය පැරසෙල්සස් කියන්නේ. හරි, එකක් මතක තියාගමු. දැන් ඔයාලා විද්‍යාව මෙහෙම ඉගෙන ගන්නකොට ඉගෙන ගත්ත මතකද? හදවත ගැන ඉගෙන ගන්නකොට රුධිරයේ හදවතේ දකුණු කෝෂයෙන් පිට වී ගොස් පෙනහැලි මගින් පිරිසිදු වෙලා යලිත් හදවතට පැමිණ සිරුර පුරා විසිරී යනවා කියන කාරණේ සොයාගත්තේ කවුද? මයිකල් සර්ටෙස් විසින්. එතකොට මේකත් ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මේ කාලේ ටිකක් විචාරාත්මකව, ඒ කියන්නේ කියන දේ ඒ විදිහටම නිකම්ම පිළිගත්තේ නැහැ. ටිකක් හොයලා බලලා තමයි මේ කාලේ පිළිගත්තේ. බුද්ධිමත් පිරිසක්නේ. ඉතින් ඒ නිසා පල්ලියේ බලයට එරෙහිව නැගී සිටිය කණ්ඩායම් හිටියා. මෙන්න මේ පල්ලියේ බලයට එරෙහිව මේ පුනරුද සමයේ නැගී සිටිය කණ්ඩායම් හඳුන්වන නම විභාගෙට අහයි. එතකොට මතක තියාගන්න ප්‍රොටෙස්තන්ත්‍රවාදී. එහෙම නැත්තම් රෙපර්මාදුවාදීන්. මේ කණ්ඩායම් තමයි පල්ලියේ බලයට එරෙහිව ওই නූතන යුගයේ ඉදිරිපත් උනේ නැගී සිටියේ කියලා මතක තියාගන්න. ඊළඟට
තව මේ මධ්‍යතන යුගයේ අවසාන භාගයේ පටන් සමහර පූජකයන්ගේ දූෂණ කටයුතු දූෂණ වලට විරුද්ධව විවේචනය එල්ල කරපු පිරිසක් හිටියා. ඒ අතර දෙන්නෙක් නම් කරන්න කියලා කිව්වොත් එහෙම එක්කෙනෙක් තමයි එංගලන්තයේ ජෝන් වයික්ලිෆ්. මෙතුමත් මේ පල්ලියේ පූජකවරුන්ගේ දූෂණ වලට විරුද්ධව කටයුතු කරා විවේචන කළා. ෆ්‍රාන්සේ ඉරාස්මස් කියන්නේත් ওই විදිහට පල්ලිය විවේචනය කළ තවත් කැපී පෙනෙන කෙනෙක්. මේ විදිහට විරුද්ධව කටයුතු කරපු පල්ලියේ කතෝලික සභාවෙන් නිරපා දැමූ කෙනෙක් විදිහට මතක තියාගන්න මේ මාටින් ලූතර්. පල්ලි ඉගැන්වීම් වලට විරුද්ධව මත ප්‍රකාශ කරා මාටින් ලූතර් විසින්. ඉතින් එතුමා පල්ලියේ කතෝලික සභාවෙන් නිරපා හැරිය කියන එක මතක තියාගන්න. ඉතින් කොහොම හරි මෙතුමාගේ අදහස් මේ ඉදිරිපත් කරන්න ගොඩක් උපකාර වුණා මුද්‍රණ යන්ත්‍රය. ඇයි? එතකොට ගොඩක් පිටපත් ගහන්න පුළුවන්. විවිධ රටවල් වලට යුරෝපේ පුරාම මේ විදිහට මෙතුමාගේ පිටපත් ඒ වගේම අනිත් ඔය පල්ලියට විරුද්ධව කටයුතු කරපු අදහස් පතුරවන ලද අයගේ අදහස් යුරෝපේ පුරාම පැතිරුණා. මෙන්න මේ ව්‍යාපාරය හඳුන්වනවා මොකද්ද? රෙපර්මාදු එහෙම නැත්නම් ප්‍රොතෙස්තන්ත්‍ර ව්‍යාපාරය කියලා. ප්‍රොතෙස්තන්ත්‍ර ව්‍යාපාරය කියලා. ඔන්න ඒ පුනරුදය ගැන කතා කරපු පාඩමත් ඉවරයි. මෙතනින් ඉදිරියට අපි ක්‍රියේටිව් තින්කර් SL YouTube මාර්ගගත අධ්‍යාපනික නාලිකාවේ ඔයාලගේ සියලුම පෙළ පොත් ඊළඟට ඔයාලා 9 පන්තියට යනවා 10 පන්තියට 11 පන්තියට සාමාන්‍ය පෙළ විභාගයට ලියනවා. ඔබත් එක්ක මේ පෙළ පොත්වල තියෙන වැදගත්ම කරුණු කීටි සටහන් ඒ වගේම ප්‍රශ්න පත්‍ර වලට උත්තර ප්‍රශ්න හා පිළිතුරු අනුමාන ප්‍රශ්න පිළිතුරු මේ සියල්ල කතා කරන ක්‍රියේටිව් තින්කර් SL YouTube මාර්ගගත අධ්‍යාපනික නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න. වීඩියෝ ඉදිරිපත් කළ විගස දැනුවත් වෙන්න ඔයාලගේ දුරකථනයට පරිගණකයට මැසේජ් එකක් එන්න පුළුවන් විදිහට මේ වීඩියෝට පහතින් දැක්වෙන රතු පැහැති subscribe කියන බොත්තම ඔබලා ඊට එහා පැත්තෙන් දැක්වෙන bell සලකුණ all විදිහට තෝරලා තිබ්බොත් ඔයාලට මේ වීඩියෝ ඉදිරිපත් කළ විගස දැනුවත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ කාර්යයන් ඔයාට ඕනි විදිහට කරන්න යන්න ඕනි නේ. දෙමව්පියෝ වැඩිහිටියෝ අයියලා අක්කලා ඉන්නවා. අන්න එයාලා මේවා බලලා වැදගත් නම් විතරක් මේ වීඩියෝ නාලිකාවට එකතු වෙලා ඉන්න. උත්සාහයේ කැපවීම තිබුණට මදි. උත්සාහයේ කැපවීම අර්ථවත් වෙන්නේ බුද්ධිමත්ව සහ ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කළොත් තමයි කියන කාරණයක් මතක් කරමින් අපි මේ වීඩියෝවත් මෙතනින් අවසන් කරනවා.